සුබදවසත් සියලු දෙනාටම අදයාල එකතු වෙලාඉන්න අපේ ඊකොමස් කේෂණයක් හදන වීඩියෝ සීරිස් එක හතරවෙනි වීඩිය ඇත් එක්ක අද අපි බලන්ඩ යන්නේ අපේ රිමම්බමි ඔප්ෂන් එක් කොම්ද අපි හරියට හදාගත්තේ කියලා අපි බලමු අපි මෙතදී අපිය අපි ඕගඩිහාව කවුන්ට එකට හරි අපේ බේමේ රිමම්බමි ඔප්ෂන් එක අපි කොහොමද වැඩ කරන විදියට හදාගත්ත කියලතම අද අපි බලන්ඩ යන්න මේ වීඩුවකින් හරි අපි මුලින් අපේ කෝඩ්ගේ පාට්ටය බල්ල අපි බලමු මේක කොහොමද වැඩ කරන්න කියලා හරි අපේ මෙතනද මේ තියෙනවා අපේ බැක්කෙන්ඩික පාට්ටක අපි මෙතින්ද චෙක් බොක්ස ඇත්තම දාගෙන තියෙන අපේ රිමමි ඔප්ෂන් එකට ඒ අපි මෙහෙම දාගෙන තියෙනවා ඒවගේම අපේ අයිඩිය එකත් දාගෙන තියෙනවා මෙතන හරි අපි මේක අපේ සයිනින් එකින් කොංක්ලික්කේ ෆංශණයෙන් කෝල් කර අපි යන් ජේස් එක පැත්තර කියල්ල බලමු මුගද අපි අපේ රිමමි ඔප්ෂන් එක කොමද හදාගත්තේ කියලා හරි අපිගටය හරි අපි ඒකෙත් අපේ කලින් වීඩියෝක ඊමේල් පාසුවට් ගත්තවගේ අපි මෙතන රිබමි ඔප් රිමමි කියන එකත් අරගෙන තියෙන්නේ ඒ අපි වේරියබල් එක් ස්ටෝ කරලා අපි ෆෝම් ඩේටකින් ඇපෙන්ට් කරලා ඒකාබි අවල තියෙනවා මෙතන පෝස් මෙතඩ් එක සයිනින් process.php එකට අපි අර ඊමේල් පාසට් කර විදියට තමා මෙතනින් කරලා තියෙන්නේ ඊට පස්සේ හරි අපි දැන් බලමු සයිනින් process.php කියන එකට ගිහිල්ලා එතනින් යාට කොහොමද අපි මේ කරලා තියෙන්නේ කියලා හරි මේ තියෙන අපේ සයිනින් process.php කියන එක අපි මේ පෝස් මෙතඩ්ඩකින් අප එක අපි ආය ස්ටෝ කරගෙන තියෙනවා ඒ වගේම මේ පාට්ටකින් තම්ම අපි මේක කරගෙන තියෙන්නේ අපේ රිමෙම්මි ඔප්ෂන් එක හරි අපි දැන් බලෝ මේ පාට් එක කොහොමද අපේ වැඩ කරන්න කියලා අපි මෙතන මුලින්ම අපේ බලාගෙන තියෙන්නේ යස හරියට රෝ එක ගාන්ට කලින් විඩිය වගේ ගැල්පෙනද කියලා බල්ලා ගැලපෙනන් සක්සස් කියලා කරනවා ඊට පස්සේ මෙතනද අපි ඩේට බේසගෙන් යසගේ ඩේට ටික ගන්නවා අරගෙන අපි මෙතන මේ ශේෂන් එකට යසක ඩේට සේව් කරගෙන තම තිය ඊට පස්සේ මේ තමා අපේ රිමමි ඔප්ෂන් එක කරන කොටස ඊට පස්සේ අපි මෙතැන්දි කරන්නේ අපි මෙතැන්දි බලනවා අපේ රිමමි ඔප්ෂන් එක අපි ටික් කරලා තියෙන්නේ කියලා කියන්නේ අපි ටික් අදදාන්න තියෙන් අපි එක ටික් කරලා තියෙන්නේ කියලා බලනවා බල්ලවෙරලා මෙතනින් එන්නේ අපේ පාස්වර්ඩ් එක මේ ටයිම් එකක් දීලා තියෙන්නේ අපිට පුළුවන් ඒක වසරක්කට ඒගෙන අවුරුද්ධකට සෙව්වෙන්ඩ තමා දාලාදී අවුරුද්ධකින් පස්සේ හක් එන්න තියෙන්නේ එතකොට මේ දෙකටම හෙම තමා ඊමේල්ලය පාස්වර්ඩ්ඩ අපි එහෙම නැත්තන් අප එල්සක පැත්තෙන්ගෙන් ඒ දෙක මහක් කරලා දාන්න කියෙන ඊමේල්ල පාසර්ඩ්ඩයි එකන් අපිට එතන ස්ටෝ එකක් වෙන්නේ මේ කාර විදියටම ඉගේල්ස් එක හරි අපි බලමු ඉඩ පස්සේ කොමද මේ කරගන්න කියලා මෙතැන්ට කරගත්තර පස්සේ අපි ආය අන්ඩෝන ඉන්ඩෙක්ස එකට ඉන්ඩෙක්ස එක මේ පාට්ටගෙන් තම අපේ ෆිල්සල්ට ඇඩ් කරගන්න කොටස කරගෙන තියෙන්නේ එතකොට අපි මෙතන මුලින්ම එම්ට ෆිල් දෙයක්දී එම්ට දෙකක් දීල තියෙනවා ඒවගේම අපි මේකෙන් බලනවා අපේ ඊමේල් කුකිය එක තියෙනවාද කියලා ඊමේල් කුකිය එක තියෙනවන කුකියගේ ඊමේල් එක අපි මෙතනින් ගන්නවා එත ඒ වගේ මෙතන පාසට් කුකිය එක තියෙනවන කුකියගෙන් අපි පාසර්ඩ් එක අපි ගන්නවා අරගෙන වෙරලා දැන් අපි මේ පැත්තෙන් අප ඒවා ඊමේල් පාසර්ඩ් මේ සයින් කරලා තියෙන්නේ අපි ඒ මෙතැන්ට දාගෙන තියෙනවා ඊමේල් එකයි පාසර්ඩ්ඩයි මේ විදියට යුස් කරල තම අපේ රිමම්බමි ඔප්ෂන් එක ටික් එක දැම්මට පස්සේ වැඩගට පාට්ටක වෙන්න ඒකෙන් අපිට පුළුවන් අපි ආයත් ලොග්ගෙනකොට අපේ ඊමේල් පාසර්ඩ් ටයිප් කරන්න මාන්සියෙන් නැතුව එතන පෙන්නන විදියට හදාගන්න අපි බලමු දැන් කොහොමද ඒකට අපි දාලා රිමම්මි ඔප්ෂන් එක වැඩ කරනවාති කියලා හරියටම හරි අපි මෙතැන්දි අපේ මේල් එක පාසර්ඩයි දාමු රිමම්මි ඔප්ෂන් එක දාන්න නැතුව මේ මේල් එක පාසර්ඩේ දාගම්මු හරි අපි රිමම්මි ඔප්ෂන් එක දෙන්නඇතු අපි සයිනින් නෙලා බලමු හරි අපේ සයිනින් එනවා සයිනින් වනාට අපේ මෙතන කුකී මොනවත් මෙයා වෙලා නෑ හරිද
ඊට පස්සේ අපි අය මේකට එමු. හරි අපි අය ගිහිල්ලා අපේ මේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා රිමෙම්බර් ඔප්ෂන් එක ටික් එක දාලා අපි බලමු සයින් ඉන් දීලා අපි ස්ටෝ වෙනවද කියලා. හරි දැන් අපිට මේ විදිහට අපිට බලාගන්න පුළුවන් මේල් එක පාස්වර්ඩ් දෙකම කුකීස් වල වැටලා තියෙනවා. ඒ වගේම අපි දැන් මේකට ආය ගිහිල්ලා බලමු අපේ මේල් එකයි පාස්වර්ඩ් එකයි පෙන්වනවද කියලා. මේ අපිට දැන් මෙතන මේල් එකයි පාස්වර්ඩ් එකයි වැටලා තියෙන. අපිට ආයේ ටයිප් කරන්න ඕනේ. මෙතන අපිට ඒක පෙන්වනවා. හරි මේ විදිහට තමයි අද අපි රිමෙම්බර් මී ඔප්ෂන් එකේ පාර්ට් එක අපි ඉවර කරන්නේ. අපි ඊළඟ වීඩියෝෙන් බලමු අපි කොහොමද අපේ ෆොර්ගට් පාස්වර්ඩ් එක හදාගන්න කියන එක. හරි එහෙනම් සුබ දවසක්.